මේ 2025 මාර්තු මාසේ 10 වෙනිදා නවසීලන්තයේ අපේ සංචාරය 9 වෙනි දවස. අපි මේ වෙනකොට ඉන්නේ ඕක්ලන්ඩ් වලින් ඉඳන් කිලෝමීටර් 250ක් විතර දුරින් තියෙන රොටරුවා කියන සිටි එකේ. අපි අද ගිනි කන්දකට යනවා. මේ වෙනකොට සක්‍රියව තියෙන ගිනි කන්දක් බලන්න යනවා. ඒ වගේම අපි මාओරි ජනතාවගේ කල්චරල් එක්ස්පීරියන්ස් එකකුත් බලන්න යනවා. කල්චරල් එක්ස්පිරියන්ස් තියෙන ගොඩක් තැන් තිබුණට අපි මෙතන තෝරගත්තා ටෙපුයියා කියලා තැනක්. මෙතන හැමදේම එකම තැනක තියෙනවා. ඒ කියන්නේ සක්‍රිය ගිනිකන්දකුත් තියෙනවා. ඒ වගේම මාවර් එක්ස්පීරියන්ස් එකත් එතන ගන්න පුළුවන්. එතන එක පැකේජස් තියෙනවා. අපි ටුවර් ගයිඩ් පැකේජ් එකක් තමයි තෝරගත්තේ කල්චරල් එක්ස්පිරියන්ස් එකත් එක්ක. ඔගොල්ල යනකොට එතන කල්චරල් එක්ස්පීරියන්ස් එක කොයි වෙලාවෙදි තියෙන්නේ කියලා ටයිම් එක ගැන පොඩි අවබෝධයකින් යන්න. අපි යනකොට ඒ අවස්ථාවේ අපිට ගානට ෂෙඩියුල් එක ප්ලෑන් වුණා. අපි ටුවර් ගයිඩ් එක ගියා. මෙන්න මේ මැප් එකේ තියෙන ටුවර් ගයිඩ් එක යන විදිහ. මේ ඉන්නේ අපිත් එක්ක ගියපු අනිත් ටුවරිස්ලා. එතකොට අපිට ගයිඩ් කෙනෙක් හම්බ වුණා. එයා එක්කගෙන ගිහිල්ලා එක එක තැන්වලදී තියෙන දේවල් පෙන්වනවා. අපිට කිවි බර්ඩ්ස්ලා පෙන්නුවා. ඊට පස්සේ මෙයා පැහැදිලි කරා ඒගොල්ලොන්ගේ කොහොමද ජන ජීවිතේ ප්ලෑන් වෙන්නේ කියලා. මෙතන ගොඩක් ඉන්නේ සම්ප්‍රදායක මාවරි කට්ටියම තමා. මෙතැන්ට ගිහිල් ඒගොල්ලෝ අපිට පෙන්නවා කිවි පක්ෂීන්ව. ඒගොල්ලොන්ගේ කොහොමද හැසිරීම, ඒගොල්ලෝ මොන විදිහටද ජීවත් වෙන්නේ, ඒ වගේ තියෙන තැනක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා අපිට ඒ ටික පෙන්වුවා. ඒක ඇතුලේ වීඩියෝ කරන්න, කැමරා ඔන් කරන්න, ලයිට් ඔන් කරන්න බෑ. ඒක නිසා මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ තියෙන ගිනිකන්දක් ඇක්ටිව්ව තියෙන වෙලාවකදී මේක මඩ් පූල් එක් කියලා කියන්නේ. මේකේ යටින් දුම දානවා. මෙතන මඩ වගේ තියෙන්නේ. සල්ෆර් මික්ස් වෙච්ච මඩ වර්ගයක් තමයි තියෙන්නේ. හොඳට ලං වෙලා බැලුවොත් එහෙම අපිට පේනවා එතන බුබුලු දානවා මේ මඩ අතරින්. හරිම සැර කටෝර ගඳක් තමයි තියෙන්නේ. ඒක අමාරුයි හවස් වෙනකොට එහෙම ටිකක් සැරට දැනෙනවා අමාරුයි. ජියෝතර්මල් ඇක්ටිවිටිය එකක් නිසා තමයි මේ විදිහට දුම එළියට එන්නේ. ඒකත් එක්ක සල්ෆර් එනවා. හොඳට බැලුවොත් එහෙම මේ ගල්වල මේ කහ පාටට වගේ ලා කහ පාටට වගේ බැඳිලා තියෙනවා සල්ෆර්. ගොඩක් තැන්වල තියෙනවා. ඒක එතන ඉන්නකොට සෑහෙන සැර ගඳක් එනවා. තද බල ගඳක්. ඔයාට පොඩි දෙයටත් පොඩි ගඳක් සුවඳක් වැඩිපුර දැනුණත් ඔළුවේ කැක්කුම් වගේ එහෙම එනවනම් මාස්ක් එකක් වගේ අරන් ගියොත් හොඳයි. අපි නම් අරන් ගියේ නැහැ. නමුත් අපිට ඒක ටිකක් අමාරු වුණා. අපි එතෙන්ට ගියපු වෙලාවේ ගිනිකන්ද ඇක්ටිව් වුණා. වාසනාවකට වගේ අපිට ඒක බලන්න හම්බුණා. එකපාරම එතන තිබුණ වතුර එහෙම විදින්න ගත්තා උඩට. සෑහෙන ගොඩක් උඩට විද්දා.
නවසීලන්තය කියන්නේ සෑහෙන ගිනිකඳු තියෙන රටක්ලු. ඒ වුණාට ඒ රටේ ඉන්න අය හැම වෙලේම ඒක ගැන අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන්ම රජයේ බලධාරීන් ඒක ගැන අවධානයෙන් ඉන්නවා. ගිනිකඳු පිපිරීමක් ඉස්සරහට සිද්ධ වෙයිද කියන එක ගැන ඒගොල්ලෝ අවධානයෙන් ඉන්නවා. ජනතාවගේ ආරක්ෂාව ගැන ඒගොල්ලෝ හැම වෙලාවෙම සැලකිලිමත් වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ ගිනිකඳු ගැන අමතක කරලා ඒගොල්ලෝගේ රටේ දියුණුව වෙනුවෙන් වැඩ කරගෙන ඉන්නවා. ඇත්තටම මට මාර රෙස්පෙක්ට් හිතුණා ඒ ගවර්න්මන්ට් එකට. ඒගොල්ලෝ මාර විදිහට තමන්ගේ ජනතාව ගැන වගකීමක් ගන්නවා. අපිට එතනින් එන්න ඉලෙක්ට්‍රික් බගි එකක් වගේ එකක් සූදානම් කරලා තිබ්බා. අපි ඊට පස්සේ ඒකේ නැගලා අපි අර ගිහපු පාර දිගේම ආපහු ආවා. මේ අපි ඊළඟට යන්නේ ඒගොල්ලොන්ගේ ආභරණ නිෂ්පාදනය කරන කැටයම් කරන තැනකට. මෙතන හරි අපූරුම දෙයක් තියෙන්නේ. ඔන්න ලංකාවේ කට්ටිය මේක ආදර්ශයට අරගෙන වැඩ කරනවා නම් ලොකු දෙයක් ගන්න පුළුවන් තැනක්. නවසීලන්ත රජයේ තේරුම් ගත්තලු මේ විදිහට ගියොත් එහෙම මාවෝරි අයගේ කැටයම් කලාව සහ මාවෝරි සංස්කෘතිය වගේ දේවල් නැති වෙලා යන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම කැටයම් කලාව. ඒක නිසා ඒගොල්ලෝ කැටයම් උගන්වන විද්‍යාලයක් හදලා තියෙනවා. අවුරුදු 4ක් තිස්සේ ඒගොල්ලොන්ට මේක උගන්වනවලු. ඒ වගේම ගවර්න්මන්ට් එකෙන් පේමන්ට් එකකුත් කරනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ට අවශ්‍ය රැකියා අවස්ථාත් මේකෙන් පස්සේ නිෂ්පාදනය කරලා ඒගොල්ලෝගේ රැකියා සුරක්ෂිතභාවයත් ඇති කරලා තියෙනවා. සම්ප්‍රදායික මාෝරි අයට ඒ නිසා හැකියාව ලැබිලා තියෙනවා. වැඩි අවස්ථාවක් ඇතුව ඒගොල්ලොන්ගේ සම්ප්‍රදායික කලාවන් පුරුදු වෙලා ඒක අනාගතයට අරගෙන යන්න. මාෝරි ජනතාව කියන්නේ සම්පූර්ණයෙන්ම කල්චර් එකක් විදිහට ගත්තත් වෙනස් කට්ටියක්. ඒ වගේම මේගොල්ලෝගේ භාෂාවත් වෙනස්. ඉතින් හිතන්න ඉංග්‍රීසි ජාතිකයෝ ඒගොල්ලොන්ගේ පාරම්පරික දේවල් ටික ආරක්ෂා කරගන්න මාෝරි අයට උදව් කරනවා. මම නවසීලන්තේ පුරාවටම දැකපු දෙයක් තමයි මාෝරි අයට ඉතාමත් සුවිශේෂී තැනක් ඒ සමාජය ඇතුළේ දීලා තියෙනවා. ලංකාවේ අපිටත් පුළුවන් නම් මෙන්න මේ විදිහට අපේ පාරම්පරික දැනුම ඉස්සරහට අරගෙන යන්න පුළුවන් විදිහක් හදන්න. ඒගොල්ලන්ට හොඳ පිළිගැනීමක් දෙන්න. අන්න එක සෑහෙන ලොකු දෙයක් වෙයි අනාගතයේදී. ඊළඟට අපි යන්නේ කල්චරල් එක්ස්පීරියන්ස් එකට. මම ඒක ගැන චුට්ටක් පැහැදිලි කරලා ඉන්නම්. ඒතර ඔයාලට එක දිගට බලාගෙන ඉන්න පුළුවන් ඒක. ඉස්සර මාෝරි ගමකට ආගන්තුකයෝ පිරිසක් ආවහම මුලින්ම මාෝරි ජනතාව කරන්නේ ඒගොල්ලොන්ව යටත් කරගන්න එක. හිතන්නකො ඉතින් කැලේ ජීවත් වෙනවා නම් බැරි වෙලාවකත් ඒගොල්ලොන්ගේ සතුරු පාර්ශවයක් නම් ගමට ඇතුල් වෙන්න ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම ගමට ඇතුල් වෙන ආගන්තුකයන්ට විරුද්ධව ඒගොල්ලෝ යුද ප්‍රකාශ කරනවා. ඒ අතරම ඒගොල්ලෝ සාමය සංකේතයක් විදිහට ෆර්න් නත්තක් අරගෙන ඇවිල්ලා ඒ එන අමුත්තු ඉස්සරහට දානවා. ඔවුන් සාමයට සඳහා නම් ආවේ අවියායුධ බිමින් තියලා ඒගොල්ලන්ට යටත් වෙන්න පුළුවන්. ඒක සංකේතවත් කරනවා ෆර්න් නත්ත අරගන්න එකෙන්. දැන් මේ කොටසේ ඉන්න මාෝරි ගම්මානයේ අය අපිව සලකන්නේ අමුත්තු විදිහට. එතකොට ඒගොල්ලෝ අපිව සලකන්නේත් ඒගොල්ලන්ට ඇටැක් කරන්න ආව ඒගොල්ලන්ට තර්ජනය කරන්න ආව අමුත්තු පිරිසක් විදිහට තමයි මුලින්ම. ඒ නිසා ඒගොල්ලෝ සංකේතාත්මක යුද ප්‍රකාශ කරා මුලින්. ඊට පස්සේ ෆර්න් නත්ත බිමට දැම්මට පස්සේ අපේ සංචාරක කණ්ඩායමෙන් ගියපු නියෝජිතයෙක් ඒ ෆර්න් නත්ත ගත්තා. අරගත්තට පස්සේ ඒගොල්ලෝ අපි අමුත්තු විදිහට පිළි අරගෙන හොඳට කතා බහ කරලා ඇතුළට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ සංස්කෘතික ප්‍රසංගය ආරම්භ කරා. එතනින් එහාට සිද්ධ වෙච්ච දේවල් ඒගොල්ලොත් එක්ක ඉතාමත් සුහද ගනුදෙනුවක් විදිහට තමයි සිද්ධ වුණේ. එක දිගට බලාගෙන ඉන්න පුළුවන් වෙන විදිහට මම ඊළඟට තියෙන වීඩියෝ ටික එක දිගට ප්ලේ කරන්නම්.
අවසානයේදී කියවිච්ච සින්දුවෙන් කියවෙන්නේ ඔය රොටරුවා ලේක් එක වටේ අවට මාවරි ගම් දෙකක සිද්ධ වෙච්ච ආදර කතාවක් ගැන. ඒක හරි ලස්සනයි. චුට්ටක් හොයලා බලන්න මම නම් දෙක දාලා තියෙනවා. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න හරි ලස්සන කතාවක්. මේ තියෙන එතන තියෙන Sony shop එක. මෙතන එක එක කැටයම් තියෙනවා, ආභරණ වර්ග තියෙනවා. ඊට පස්සේ මාවෝරි අයගේ හකා එකට අදාළ දේවල් තියෙනවා. කැමති දෙයක් ගන්න පුළුවන් ලොකු ගාණකුත් නැහැ. එතන අපිට තව ටිකක් ඕනනම් ඉන්න තිබුණා. නමුත් අපි හිතුවා ඊට පස්සේ එතනින් එහාට රොටරුවා වල තියෙනවා කන්දක හදපු ස්කයිලයින් කියලා කේබල් කාර් සිස්ටම් එකක්. ඒකෙන් කන්ද මුදුනට යන්න පුළුවන්. කන්ද මුදුන එක එක ඇක්ටිවිටීස් තියෙනවා කට්ටියට කරන්න පුළුවන්. පැකේජස් විදිහට තියෙන්නේ උඩට යන්න විතරක් කේබල් කාර් එකේ එක ගාණක්. ඊට පස්සේ ඒකේ තියෙනවා බයිසිකල් රයිඩ් එකක් යන්න. පොඩි නිකන් ගෝ කාට් වගේ රයිඩ් එකක් යන්න තියෙනවා. ඒකට වෙනමම ගාණක් එකතු වෙනවා. ඊට පස්සේ උඩ තියෙන ලොකු ඔන්චිලාවක් වගේ එකක්. ඒක පදිනවා නම් වෙනම එකක්. තව තව ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් ඒවට තමන් කැමති දේවල් වලට හරියන විදිහට ඒ ටිකට් පැකේජ් එක ගන්න පුළුවන්. ඔය දුරින් පේන්නේ ගෝකාට් ට්‍රැක් එක. ඒක යන්න පුළුවන්. ගොඩක් මේ වගේ ඇක්ටිවිටීස් කරන්න යනවා නම් GoPro එකක් වගේ අරන් යනවා නම් තමයි වඩා හොඳ. අපි එතන චුට්ටක් වෙලා ඉඳලා ඊට පස්සේ ආපහු අපේ හොටෙල් එකට ආවා. අපි ප්ලෑන් කරගෙන ඉන්නවා හවස අපේ ඉස්කෝලේ කාලේ යාළුවෙක්ව මීට් වෙන්න. එයා රොටරුවා වල තමයි ජීවත් වෙන්නේ මේ වෙනකොට. මම ඊට පස්සේ එයාටත් කෝල් එකක් දීලා ඒ ගමනත් ප්ලෑන් කරගත්තා. ඊට පස්සේ අපි හොටෙල් එකට ගිහිල්ලා පොඩි වොෂ් එකක් දාලා ඇඳුමක් දාගෙන ඊට පස්සේ අපි යාළුවා හම්බෙන්න ගියා හවස. ඇත්තටම අපි හොටෙල් එකෙන් පිටත් වෙන වෙලාව වෙනකොට ඉර බැහැගෙන යන්න පටන් අරගෙන තිබුණේ. මේ රොටරුවා ලේක් එක ගාවට අපි ගියපුවාම එතන තියලා තිබ්බා මාओरी අයගේ යුද නැවක් වගේ එකක්. ඒක මාර ලස්සනයි මාර කැටයම් තියෙන තැන. ඊට පස්සේ තරිඳු අපිට හම්බුණා. අපි ටිකක් වෙලා වැව වටේ ඇවිද ඇවිදලා කතා කර කර ඉඳලා ඊට පස්සේ අපි රෑ කෑමට ගියා. ගොඩක් වීඩියෝ නම් ගන්න බැරි වුණා. රෑ කෑම එකටත් අපි ගිහින් ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට. මට තැන නම් හරියට මතක නැහැ. ඔන්න ඔය විදිහට තමයි ඒ දවස ගත වුණේ.